දැන් අපේ කුෂිකාර්මික දිස්ත්‍රික්කයක් හැටියට මේ දිස්ත්‍රික්කයේ අපිට ගොවි ජනතාවට ජල සම්පාදනය කිරීම විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. ඒක සම්පූර්ණ කිරීම වෙනුවෙන් අපිට සැලකිය යුතු මැදිහත් වීමක් වෙන්න වෙලා තියෙනවා. මොකද අපේ වාරි පද්ධතියට වෙලා තියෙන විනාශය සැලකිය යුතු විනාශයක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව ගත්තොත් බදුල්ල දිස්ත්‍රික්කයේ මේ මම කියන්නේ සුළුවාරි මාර්ග තත්ත්වය සුළුවාරි මාර්ග තත්ත්වයේදී ගත්තොත් මුළු වගා හානි ප්‍රමාණය දැනට වාර්තා වෙලා තියෙනවා අක්කර 6711ක් කියලා. අපේ ගත්තොත් සුළුවාර්ග මාර්ග පද්ධතියේ හානි වෙච්ච අමුණු ප්‍රමාණය, ඇලවල් ප්‍රමාණය, පුංචි වැව් ප්‍රමාණය ගත්තොත් 996කට ආසන්න හානි වෙලා තියෙනවා. ඒ වගේම මහවැලි ව්‍යාපාරයේ ඇලවල් 17කට අවහිර වෙලා හානි වෙලා තිබුණා. ඒ වගේම මහවාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අපිට මහවාරි මාර්ග පද්ධති ගණනාවක් සහ මුලින් අඩපණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම වියලුව ආසනයේ තියෙන බත්මැඩිල්ල ව්‍යාපාරය, බදුළු ඔය ව්‍යාපාරය, තල් දෙන ව්‍යාපාරය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශාල වෙහෙසක් ඒක ගොඩ ගන්න යොදවන්න වෙලා තියෙනවා. ඒ වගේම වැලිමඩ කන්දේල ව්‍යාපාරය සම්පූර්ණ ඇනහිටනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අර්ධහානි වාර්තා වෙනවා බත්මැඩ ඇවිල්ලා අඹේවැල ව්‍යාපාරය, මාතැටිල්ල ව්‍යාපාරය, දඹවින්න ව්‍යාපාරය අර්ධහානි වාර්තා වෙනවා. මෙන්න මේ සියල්ල දැන් මෙහෙම තියෙන තත්ත්වයක් තුළ අපිට ජල සම්පාදනය කරගන්න බැරුණොත් ගොවි ජනතාව වෙත දැන් මේ ගොවියන්ගේ තියෙන ප්‍රධානම කන්නේ මහ කන්නේ දැන් ඊශාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙනවා. ජල සම්පාදනය කරගන්න බැරි වුණොත් විශාල ගොවි ජන සංඛ්‍යාවගේ ආදායම් මට්ටම නැති වෙලා යනවා. ඔවුන්ගේ ජන ජීවිතය බොහොම අඩාල වීමටපත් වෙනවා. ඒ වගේම ලංකාවේ එළවලු නිෂ්පාදනයෙන් උඩරට එළවලු ගත්තොත් උඩරට එළවලු ලංකාවටම 65% දෙන්නේ අපේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එදා මේවා යථාවත් කරගන්න බැරුණොත් එළවලු නිෂ්පාදනයේ කඩන් වැටීම රටට ලොකු බරපතල හානියක් බවට පත් වෙනවා. ඒ වගේම රටට අපිට සහල් සපයන තැනක් මයියංගන කන්දකැටිය වගේ මහා වාරි මාර්ග ව්‍යාපාර තියෙන තැන්වල එහෙනම් මේ වී වගාව කඩාගෙන වැටුනොත් ඒක රටට බලපෑමකට ලක් වෙනවා. එහෙනම් අපි දිස්ත්‍රික් කමිටුවේ තීන්දුවක් ගත්තා. අපි ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගත්තා. මහා මේ වැටිලා තියෙන වාරි කර්මාන්ත ඉක්මනින් යාවත් කාලීන කරලා අඩුමතරේ මහ කන්නේට වතුර ලබා දීමේ කියන මූලික කටයුත්ත හරි කරන්න මහා මෙහෙයුමක් කරන්න අපි තීන්දුවක් ගත්තා. ඒ අනුව අපි සති දෙකක මෙහෙයුමක් ආරම්භ කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒක ආරම්භ වෙන්නේ මේ එන 9 වෙනිදා 5000ක ශ්‍රම බලකායක් මේ සඳහා දායක කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාවත් එකතු කරනවා. අපි දැවැන්ත මෙහෙයුමක් කරලා මේ කාර්ය සම්පූර්ණ කරන්න සූදානම් වෙනවා. මේකට මේ අපේ රටේ ඉතිහාසෙත් වාරි ශිෂ්ටාචාරයක් තිබ්බේ. කුෂිකාර්මික රටක්. මේවා මිනිසුන්ගේ ශ්‍රමයෙන් කරේ. මිනිසුන්ගේ ශක්තියෙන් කරේ. කරන්න බැරි දෙයක් නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ මහ කන්නේට අපේ ගොවි ජනතාව සියල්ලට වතුර දෙනවා.